අද 2026 ජනවාරි 30 වෙනිදා. අද අපි ඔබත් සමග ගුවන් සේවා ක්ෂේත්‍රයේ තොරතුරු බෙදා ගන්න එකතු වෙලා ඉන්නවා. ලංකාව විතරක් නෙමෙයි ලෝකයේම ගුවන් සේවා ක්ෂේත්‍රයේ සම්බන්ධ තොරතුරු රැසක් වාර්තා වෙලා තියෙනවා. අද මාත් එක්ක ඒව සවිස්තරාත්මකව සාකච්ඡා කරන්න එකතු වෙලා ඉන්නවා දේව් සමරජීව අයිබෝන් සමාධී. ඉතින් දේව් මම මෑත කාලේ සුවිශේෂී කරුණු කිහිපයක් ඔබත් සමග සාකච්ඡා කරන්න එකතු කරගෙන තියෙනවා. පසුගිය දින දෙක තුළ සමාජ ජාලාවල උණුසුම් පුවතක් වාර්තා වුණා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වෙලා කියලා. ඉතින් දේව් ඒකේ ඇත්ත නැත්ත මොකද්ද? ස්තුතියි සමාධී. ඇත්තටම මේ පහුගිය සතිය පුරාවටම මේ නිවුස් එක තමයි සෝෂල් මීඩියාවල වෛරල් වුණේ. ඉතින් මේ සභාපතිවරයෙක් ධූරයෙන් ඉවත් වුණා කියන නිවුස් එක ගොඩාක් වෙලාවට අපේ ගුවන් සේවා ක්ෂේත්‍රය අතර වගේම මේක සාමාන්‍ය ජනතාව අතරත් ගොඩාක් කතා බහට ලක් වුණා. ඉතින් මම පොඩ්ඩක් විස්තරයක් කියන්නම්. මේ හර්ෂා බේවික්‍රම මහත්මයා 2024 අවුරුද්දේ තමයි මේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති ධූරයට පත් වුණායින් පස්සේ තමයි ඔහු 2024 ඔක්තෝබර් මාසයේ සභාපති ධූරයට පත් කරන්නේ. ඉතින් එතන ඉඳලා ඔහු සේවය කරමින් හිටියා. ඔහු ගැන පොඩ්ඩක් විස්තර කිව්වොතින් ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වෙනි ගුවන් හමුදාපති විදිහටත් කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි ඔහු 1991 අවුරුද්දේ අපේ ගුවන් හමුදාවේ පිහිටවපු ඒ කියන්නේ මම මේ වැඩි එයා ෆෝස් එක පැත්ත දන්නේ නැහැ. අපි ගොඩාක් සිවිල් ගුවන් සේවා එක්කනේ වැඩ කරන්නේ. නමුත් මම මේ දන්න ටික තමයි මේ 91 අවුරුද්දේ විශේෂ බලගණයක් පිහිටවන ජෙට් බලගණයක්. ඒකේ අනදෙන නිලධාරියා විදියටත් එතුමා කටයුතු කරනවා. ඒ විතරක්මත් නෙමෙයි ඔහු ලංකාවේ පළවෙනි සුපර්සොනික් ජෙට් යානා ගුවන් නියමුවා. I think ඔහු කීර්තිමත් හමුදා නිලධාරියෙක්. එතනිනුත් පස්සේ ඔහුට මේ ජෙට් බලගණයත් එක්ක බාර දෙනවා මේ ජෙට් බලගණය තව දුරටත් ව්‍යාප්ත කරන්න. මොකද ඒ කාලේ මේ තිබුණ යුද්ධෙත් එක්ක. ඉතින් ඔහු තමයි මේ ඔයාලා අපි ගොඩාක් මේ අලුත් තරුණ පරම්පරාව දන්න අපි ගොඩාක් වෙලාවට කතා කරන්නේ කෆීර් කියන යුද ගුවන් යානය ප්‍රහාරක ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අඳුන්වලා දෙන්න මූලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙන්නේ. ඒක ඊශ්‍රායලයේ නිෂ්පාදිත ගුවන් යානයක්. හතරවනි ඊලාම් යුද්ධයේ අවසාන භාගයේ ඊටාම විශාල කාර්යභාරයක් සිදු කරා ත්‍රස්තවාදීන් එක්ක මේ කරපු සටනේදී. ඉතින් කීර්තිමත් හමුදා නිලධාරියෙක් විදිහට තමයි එතුමා හඳුන්වන්නේ හර්ෂා බේවික්‍රම මහත්මයා. ඉතින් ඔහුගේ මේ ඉවත් යාම තමයි මේ දැන් ඔහු පසු කාලීනව මේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා විදිහට. ඉතින් මේ ගොඩාක් ලංකාවේ අර ඒවියේෂන් ෆීල්ඩ් එක ටිකක් පොඩි නිසා ගොඩාක් ගුවන් හමුදාවේ නිලධාරීන් පසු කාලීනව මේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය එක්ක සමාදී එකතු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ගුවන් නියමුවන් විදිහට බොහෝ අංශවලට ඊට පස්සේ ගුවන් යාන ඉංජිනේරුවන් විදිහට අපේ සිවිල් ගුවන් සමාගම් එක්ක එකතු වෙනවා. ඉතින් ඔහුත් ඔහුගේ ජීවිතේ විශ්‍රාම ඊයින් පස්සේ ඔහුට ආරාධනාවක් එන්න ඇති වත්මන් රජයෙන් මේ කටයුත්ත කරන්න කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ 2024 බාර ගන්නවා මේ දක්වා කටයුතු කරමින් ඉන්නවා. මේ පහුගිය සතිය වෙනකන් අපිට එහෙම ප්‍රශ්නයක් වාර්තා වෙන්නේ නැහැ මේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම. ඉතින් මේ ගිය සතියේ වාර්තා වෙනවා ඔහු පොඩි ප්‍රශ්න කිහිපයක් ලිපි කිහිපයක් කරන මේ ගුවන් තොටුපළේ විශේෂ මේ යන්න පුළුවන් තැන් තියෙනවා සාමාන්‍ය ජනතාවට. හැම මිනිස්සෙක්ටම හැම තැනකටම යන්න බෑ. ඒක ලෝක ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් තමයි එහෙම ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියෙන්නේ. සහ ඒක නිසා තමයි මේ ගුවන් සේවාව ගොඩාක් සුරක්ෂිත සේවාවක් බවට එහෙම නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් මෝඩ් එකක් විදිහට මේ දක්වා හොඳින් කටයුතු කරන්නේ. ඉතින් මේ අන්තර්ජාතික නීති වලට අනුකූලව තමයි මේ ලෝකයේ ඕනම රටක් මේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ කටයුතු වල යෙදෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවසර පත්‍රයක් අපේ ස්වාමින් වහන්සේ නමකට දෙන්න යාම සම්බන්ධයෙන් තමයි කතා බහට ලක් වුණේ. හැබැයි ඒක අනිත් පැත්තට මට මේ අද උදෑසන අපි මේ 30 වෙනිදා කරද්දී මට උදේ වාර්තා වෙනවා. ඒ යවපු ලිපියට අමාත්‍යවරයා යවපු ලියුමට පිළිතුරු ලිපියකුත් එතුමා විසින් යවලා තියෙන බවක් අමාත්‍යාංශය
පැත්තෙන් මට දැනගන්න හම්බුණා. මම චුට්ටක් ඒකේ තිබ්බ එකක් කියන්නම්. මම මේ ලියුම පොඩ්ඩක් බලන්නත් දාන්නම්. මේකේ මොකද අපි හැමතිස්සෙම අර දෙපැත්තම කතා කරන්න ඕන නිසා එතුමත් කීර්තිමත් නිලධාරියෙක්. අපි කාටත් අසාධාරණයක් කරන්නත් බෑ. ඒක නිසා මේ ගරු අපේ හිටපු හර්ෂ අබේවික්‍රම මහත්මයා මේ තවත් ලිපියක් යවපු එකක් තියෙනවා මේ එයාපෝට් ඇන්ඩ් ඒවියේෂන් ලිපි ශීර්ෂයකින් මට ඒක දැනගන්නට ලැබුණා අමාත්‍යාංශය පැත්තේ. මම මේක දාන්නම් මේ අපේ කට්ටියට බලන්න මේ ලිපි දෙකට අමතරව තමයි මේ තුන්වෙනි ලිපිය. මං හිතන්නේ මාධ්‍ය නිවේදනයකුත් නිකුත් වෙයි මේ සම්බන්ධයෙන්. ඉතින් එතනින් පස්සේ මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමතිතුමත් මේ සම්බන්ධයෙන් BBC ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වලා තිබුණා. ඒකේ තියෙන්නේ මේ මම නිකන් සැකවින් කිව්වොත් සංසරණය වන ලිපි දෙකම සත්‍ය ඒවා කියලා තියෙනවා. ඒ වගේම සභාපතිවරයාට මේ හේතුව නිසා ධූරයෙන් ඉල්ලාස්වීමට හේතුවාද සහ දේශපාලන බලපෑමක් එල්ල වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා අපේ ජනිත රුවන් කොඩිතුවක්කු මහත්මයා කියලා තියෙනවා. එම චෝදනා අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ ලියුම් දෙකම එයාපෝට් එකෙන් කවුරු හරි එළියට දාපු එකක්. අපේ සභාපතිතුමාලා එක්ක අපි අවුරුද්දක් තිස්සේ දිගටම වැඩ කරගෙන යනවා. අපි එකඟ වෙන්න තැන් තියෙනවා, එකඟ නොවෙන තැනුත් තියෙනවා. හැම තිස්සෙම සම්පූර්ණ එකඟතාවයක් එන්නේ නැහැ. ඒක ඇවිල්ලා එකඟ නොවෙච්ච තැනක්. ඒක සභාපති කෙනෙක් එලවන්න තරම් හේතුවක් හෝ සභාපති අස් වෙන්න තරම් හේතුවක් නෙමෙයි. ඔහු තවදුරටත් කියලා තියෙනවා ධූරයෙන් ඉවත් වූ සභාපතිවරයා වැටුප් නොලබා ස්වේච්ඡා සේවයෙන් සේවය කළ බවත් ඔහු ඉල්ලාස්වීමට තරම් මේක හේතුවක් නොවන බව තමයි ඔහු මේ BBC ප්‍රවෘත්ති සේවයට කියලා තියෙන්නේ. ඉතින් එතනින් ගියන් පස්සේ මේ තත්ත්වය මෙහෙම යද්දී වැඩ බලන සභාපති ධූරයට පත් කරලා තියෙනවා අපේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් WWS මංගල මහත්මයා. ඔහු තමයි දැනට මේ ඇක්ටිං සභාපති. එහෙම නැත්නම් වැඩ බලන සභාපතිවරයා විදියට මේ විදි කටයුතු කරන්නේ. මං හිතනවා ඉතින් මේ වගේ සිද්ධි ගුවන් සේවා ශාස්ත්‍රයට ටිකක් මේ වගේ ඒවා ළඟපාත වාර්තා වුන්නේ නැහැ. අපි හිතනවා මේ වගේ දේවල් අඩු වෙලා අපේ ලංකාවේ ගුවන් සේවා ශාස්ත්‍රය මීට වැඩිය ටිකක් වගකීමෙන් වැඩ කරන්න පුළුවන් නම් අපිට හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. රෙඩ් වින්ඩ්ස් ගුවන් සේවය රුසියාවේ ඌෆා මත්තල අතර ගුවන් ගමන් නවතයි කියලා වාර්තා වෙනවා. මත්තල මේ දවස්වල සෑහෙන කාර්යබහුලයි. ඒත් එක්කම සමාගම් කිහිපයකින් එකක් ගුවන් ගමන් නතර කරන්න තීරණය කළා තියෙනවා. ඒක ඇත්ත නැත්ත මොකක්ද මේකේ? ඔව් සමාධි ඇත්තටම මේ ඒකත් මේ ඇහෙන ටිකක් අසතුටුදායක ප්‍රවෘත්තියක්. රුසියාවින්දලා මත්තලට ගුවන් යානා මෙහියුම් ක්‍රියාත්මක කරන සමාගම් කිහිපයයි තියෙන්නේ. එකක් තමයි මේ ප්‍රධානතම එක තමයි රෙඩ් වින්ග්ස් ගුවන් සේවය. උන්න බෝයින් 777 කියන මාදිලියේ විශාල ගුවන් යානයක් මාර්ගයෙන් සාමාන්‍යයෙන් වගීන් 400ක් විතර එකපාරකට අරගෙන එනවා සහ මේක දිනපතා ක්‍රියාත්මක වෙන ගුවන් ගමනක්. ඉතින් මට දැනගන්නට හම්බුණු තොරතුරු අනුව මේ අනිත් ගුවන් සමාගම් විදියට ස්කයි අප් කියන ගුවන් සේවය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ඊට අමතරව තවත් ඔය නිතරම එන ගුවන් සමාගම් නෙවෙයි සාමාන්‍යයෙන් අර සතියකට එකක් වගේන ගුවන් සමාගම් දෙකක් විතර කටයුතු කරනවා. බෙලවියා ගුවන් සේවයත් මට මතක විදිහට මත්තලට ගුවන් ගමන් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ මේ ගුවන් ගමන් සම්බන්ධයෙන් ටිකක් මූලිකත්වය අරගෙන මේ කටයුතු කරන්නේ මේ රුසියාව ඊට පස්සේ යුක්‍රේනය පැත්තෙන් එන ගුවන් සමාගම් එක්ක සම්බන්ධකම් තියෙනවා. මේ උද්‍යංග වීරතුංග කියලා අපේ මහත්මයෙක් ඔහු ඇවිල්ලා මේ හිටපු රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා විදියටත් වැඩ කරපු පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ Facebook සටහනක් තියලා තියෙනවා මේ පහුගිය දවස් 2-3 පුරාවටම මේ මගින් 400කට වැඩි ප්‍රමාණයකට එන්න පුළුවන් ගුවන් යානේ එන්නේ මේ වෙද්දි 35ක් 45ක් වගේ කියලා. ඒකත් එක්ක මේ ඌෆා කියන නගරයේ ඉඳලා තමයි මේ නගර කිහිපයක ඉඳලා මේ ගුවන් ගමන් ක්‍රියාත්මක කරනවා. ඒ ඌෆා කියන නගරේ සංචාරක ප්‍රමාණය ගොඩාක් අඩු වෙලා කියලා තමයි ඔහු කියන්නේ. මේ හේතුවෙන්
පෙබරවාරි මාසයේ ගුවන් ගමන් 8ක් විතර කැන්සල් කරන්න යනවා කියලත් ආරංචි වෙනවා. මේක තහවුරු කරපු එකක් නෙමෙයි. නමුත් ඔහුගේ Facebook සටහනකින් මම ඊට පස්සේ තමයි මම මේක තහවුරු කරගත්තේ. ඉතින් මේක මත්තල ටිකක් හොඳ රෙකෝඩ් එකක් තියාගෙන මට මතක විදිහට ගුවන් සංචාරකයින් ගුවන් මගින් ලක්ෂයක් පමණ 2025 අවුරුද්දෙත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ ගුවන් තොටුපළ පාවිච්චි කරා. මත්තල ගුවන් තොටුපළ අර සුදු අලියෙක් විදිහට අපි ගොඩාක් කතා වුණා. ගොඩාක් විවේචනයට ලක් වුණා මත්තල ගුවන් තොටුපළ. ඉතින් එහෙම තත්වයක් යටතේත් යම් යම් ක්‍රියාමාර්ග ඔස්සේ ඉතින් මගින් එන්න යන්න ගත්තාර අපි ඔයත් කිව්වා වගේ ටිකක් කාර්යබහුල වුණා පහුගිය කාලේ මේ වින්ටර් සීසන් එකේ ටිකක් ඉස්සරහටත් එහෙම වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒක අහුණ ප්‍රවෘත්තිය සුබදායක නැති වුණත් අපි විශ්වාස කරනවා ඉස්සරහටත් මේ මත්තල එයාපෝට් එක රටට මොකද අපේ සල්ලි මේ පාවිච්චි කරලා තියෙන්නේ අපේ රටේ ජනතාවගේ බදු මුදල්. ඉතින් මේ ගුවන් තොටුපළවල් යලිත් ක්‍රියාත්මක තත්ත්වයට ගේන එක තමයි සමාධි මම හිතන්නේ රටක් විදියට අපේ ආර්ථිකයටත් තියෙන හොඳ දෙයක් විදියට මම දකින්නේ. දේව් මතකද 2020 කොවිඩ් පැන්ඩමික් එකත් එක්ක අපි සෑහෙන ස්ට්‍රගල් කරලා තිබ්බා. එතකොට සෑහෙන අපි ජීවිත ප්‍රමාණයක් අපිට නැති වුණා. ඒ වගේම ආර්ථික මට්ටමින් බිඳ වැටුණා. ඒ වගේම ඉන්දියාවේ නීපා වෛරසය, නීපා කියන වෛරසයක් ව්‍යාප්ත වීම නිසා ආසියාවේ ගුවන් තොටුපළවල පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා BBC නිවුස් වලින් වාර්තා වෙනවා. එතකොට දැනට බෙන්ගාලයේ රෝගීන් දෙදෙනෙක් හොයාගෙන තියෙනවා. සහ ඒ රෝගීන් ඇසුරු කරපු පුද්ගල 196 දෙනෙක් වාර්තා වෙනවා. තාම ඖෂධයක් හොයාගෙන නැහැලු. මොකද්ද මේකේ ඇත්ත නැත්ත? අර සමාධි කිව්වා වගේම අපිට හොඳට මතකයි 2020 අපිට අත්තුණු දරුණු ඉරණම මුළු ලෝකෙම මිනිස්සු ඒකට මුහුණ දුන්නා. රටක් විදියට අපිත් ගොඩාක් කල් ලොක්ඩවුන් කරලා තිබුණා. අපි පළවෙනි පාරට ඒක එක්ස්පීරියන්ස් කරේ. ඉතින් ඒ වගේම එකක් නොවුනත් නොවේවා කියලා තමයි අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ. මේ නමුත් ඇයි මේක අපිට වැදගත් කියලා කිව්වොත් මේ ඇත්තටම මේ ගුවන් මගින් තමයි මේක ඉස්සෙල්ලම රටකට එන්න පුළුවන් මේක මාර්ගය. ඉතින් වෙන රටක එක්ක බෙන්ගාලේ ඉඳලා ලංකාවට එන හරි සිංගප්පූරුවට යන හරි මොන යම් හෝ රටකට අදාළ ගමනාන්තය වෙත ඒ රෝගියෙක් ගියොත් ඒ රටට යන්න තියෙන පුළුවන් සම්භාවිතාව ඉතා වැඩි මේ ගුවන් ප්‍රවාහන මාධ්‍ය. ඉතින් මේක නිසා ලෝකේ ගොඩාක් ගුවන් තොටුපළවල් මේ සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්න බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ ඊයේ පෙරේද වෙද්දි සිංගප්පූරුව ඉන්දුනීසියාව කියන රටවල් ඔවුන්ගේ අර ස්ක්‍රීනින් සිස්ටම්ස් එක්ක ඒ කියන්නේ මේ ටෙම්පරේචර් එක ස්ක්‍රීන් කරලා පැසෙන්ජර්ස්ලා ඇතුළට ගන්න විදියට අර අපේ ඔක පහුගිය කාලේ වුණා අපේ ගුවන් තොටුපළත් ඔයාලට මතක ඇති. ඉතින් ගුවන් තොටුපොළ තමයි මුලින්ම මේ තත්ත්වයට මුහුණ දෙන්නේ සෑම රටකම. ඉතින් බොහෝ රටවල් මේකට දැන් මුහුණ දෙන්න සූදානම් වෙලා ඒ යන්ත්‍ර සූත්‍ර සවි කළා මොනිටර් කළා මේ සත්වයට. මොකද ඔයා කිව්වා වගේම මේක ටිකක් අර මරණ ප්‍රතිශතය වැඩි රෝගී තත්ත්වයක්. ඒක නිසා මට ආරංචි වුණා අපේ කටුනායක ගුවන් තොටුපළත් මේ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න සූදානමින් ඉන්න බව. නමුත් ඒක කොයි මොහොතේද කියලා මට තහවුරු කරගන්න හම්බුන්නේ නැහැ. නමුත් ලැබෙන ආරංචි අනුව අපිත් ඉන්දියාවට ගොඩක් ළඟ ඉන්නේ. මේ ඒක නිසා මම හිතනවා මේ අපේ ජනතාවටත් අපේ මේ වැඩසටහන බලන අයගෙනුත් ඉල්ලන්න ටිකක් පරිස්සමෙන් මේ කාලේ ඉන්න. අපි දන්නේ මොන වෙලාවෙ හැබැයි අපිට වාර්තා වෙලා නැහැ ලංකාවේ තාම මේම රෝගයක්. ඉතින් අර වා කිව්වා වගේ 196ක් අර මොනවාද අර මුල්ම අර රෝගීන් සමග මුසුණු නමුත් ඔවුන් නෙගටිව් වෙලා කියලා තමයි කියලා තියෙන්නේ. ඒක නිසා තාම අර ලොකු බලපෑමක් නැහැ. අපි ප්‍රාර්ථනා කරමු එහෙම වෙන්න එපා කියලා. ඔයාලා අපි කවුරුත් දන්න පසුගිය දවස්වල ලංකාවේ කතා බහට ලක්වුණු සමාගමක් තමයි ඉන්දියාවේ අදානි කියන සමාගම. ඉතින් ඔවුන් ලංකාවේ යම් යම් ආයෝජන කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර කතා බහට ලක් වුණා. ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන සමාගම් වලින් එකක් වන බ්‍රසීලයේ එම්බ්‍රයර් ගුවන් සේවා සමාගම ඉන්දියාවේ අදානි ගුවන් සේවා සමාගමත් සමග ගුවන් යානා එක්රස් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බවට තොරතුරු වාර්තා වෙනවා. දේව් ඔබට මොකක්ද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? සමාජවාද දන්නවද ආසියාවේ ධනවතා කවුද කියලා? මුකේෂ් අම්බානි.
ඔව් හරි. මුකේෂ් අම්බානිට පස්සේ තමයි අපි මේ කතා කරන අදානි කියන ගෞතම අදානි කියන මේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයා ඉන්නේ. ඔහු ලෝකෙත් නොමර 25 30 වගේ අතර ඉන්නවා. මේ ෆෝබ්ස් සංග්‍රහවත් ඔහු ධනවතෙක් විදිහට නම් කරලා තිබුණා 2024 අවුරුද්දේ. ඉතින් ඔහුගේ වත්කම ඇවිල්ලා සාමාන්‍යයෙන් මුකේෂ් අම්බානි ගෙනන් ඩොලර් බිලියන් 100ක් විතර මොහුගේ ඩොලර් බිලියන් 80 90 ඒ කියන්නේ මේ ලංකාවේ GDP එක වගේ තමයි ඔවුන්ගේ වෙල්ත් එක. ඒ කියන්නේ ඔවුන් සතු ධනය හිතා ගන්න පුළුවන් නේ අපිට කොච්චර සල්ලියක් ඒගොල්ලන්ට තනි සමාගමක් විදිහට තියනවද කියලා. අපි අවුරුද්දකටම කරන වැඩ ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා ඒගොල්ලොන්ගේ ළඟ. ඉතින් මේ අදානි ගැන ඇත්තටම වා කිව්වා වගේම අදානි සමාගම ගැන අපේ කතා වුණා අර සුලං සම්බන්ධයෙන් ඔය අපේ ප්‍රොජෙක්ට්ස් කීපයක් ගියා මන්නාරම පැත්තේ. ඉතින් ඔහු එකතු වෙලා ඉන්න අලුත්ම වැඩේ තමයි මේ එම්බ්‍රාය කියන ගුවන් සමාගම. එහෙම නැත්නම් වා හරියටම කිව්වා බ්‍රසීලයේ එම්බ්‍රාය කියන්නේ අපි වැඩි අහලා නැහැ මේ ගුවන් යානා නිෂ්පාදන සමාගමක්. අපි අහන්නේ යාබස් බෝයින් තමයි අපේ දන්නේ. ඊට අමතරව සමහර අය සෙස්නා දන්නවා ඇති මේ පොඩි ප්ලේන් එලවන නිසා. ඉතින් මේ ABC සහ E වලිනුත් තියෙනවා මේ එම්බ්‍රාය කියන ගුවන් යානා සමාගම. තව තියෙනවා බොම්බාඩිය කියලාත් සමාගමක්. ඉතින් මේ එම්බ්‍රාය එක්ක එකතු වෙලා අදානි මේ ෆයිනල් ඇසෙම්බලි ලයින් එකක් ඉන්දියාවේ කියන්නේ ගුවන් යානා 11 කිරීමේ මධ්‍යස්ථානයක් හදන්න මේ MOU එකක් අත්සන් කරලා තිනවා. මෙහෙමනම් ගිවිසුම් ගත වෙලා තියෙනවා මූලිකව මේ පහුගිය ජනවාරි 27 වෙනිදා. ඉතින් ඇයි මෙහෙම එම්බ්‍රාය අදානි සමාගම නම් ඉතින් සාමාන්‍යයෙන් මොකද වුන් ව්‍යාපාරික පැත්තෙන් බලනවා අපිට මොනවද තියෙන chances කියලා. ඉතින් මේ අපි ලංකාවට මේක තේරුම් නැතුණාට ලෝකයේ ගුවන් සේවා ශාස්ත්‍රය කියන්නේ ඉතාම දැවැන්ත ශාස්ත්‍රයක්. මේක යුද ගුවන් යානා, සිවිල් ගුවන් යානා මේ හැම දෙයක්ම ඔස්සේ ඩොලර් බිලියන් ගණනින් හුවමාරු වෙනවා. ඉතින් ඒක නිසා අපිට හිතන්න දෙයක් නැහැ අදානි මේ සම්බන්ධයෙන් එකතු වෙන්නේ නැති. එම්බ්‍රාය පැත්තෙනුත් ඒගොල්ලොන්ගෙත් පොඩි බලලා තියෙනවා අපේ ආසියාව පැත්තේ. අපේ මේ ආසියානුකරයේ මේ එම්බ්‍රාය කියන ගුවන් යානා මාදිලිය එහෙම භාවිතා කරන්නේ නැහැ. ගොඩක් අඩුයි. අපි යාබස් දැන් අපේ ලංකාවෙත් කවදාවත් පාවිච්චි කරලා නැහැ. අපි සතු වෙලා තිබෙන තියෙන බෝයින් ගුවන් යානා ඊට පස්සේ දැන් සම්පූර්ණ ෆ්ලීට් එකම එයාබස් කියන මාදිලිය තියෙන්නේ. ඉතින් අපේ ඉන්දියාව හැබැයි මේ බෝයින් යානා පාවිච්චි කරන මේ එම්බ්‍රාය කියන ගුවන් යානා මාදිලිය භාවිතයට අරන් තියෙන්නේ 2005 අවුරුද්දේ ඉඳලා. ඔවුන් අර ඔවුන්ගේ ඩොමෙස්ටික් සෙක්ටර් එක ටිකක් ලොකු නිසා පාවිච්චි කරනවා. මොකද මේ එම්බ්‍රාය නිෂ්පාදනය කරන්නේ ගුවන් මගීන් 150කට විතර යන්න පුළුවන් ගුවන් යානා විතරයි ඒ සයිස් එක. සහ ඊට පස්සේ අර බිස්නස් ජෙට්ස් කියලා කියන්නේ මේ ව්‍යාපාරිකයන් ඒ වගේ ගුවන් යානා තමයි ඔවුන් නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒකත් එක්ක ඔවුන් කියලා තියෙනවා මේ එම්බ්‍රාය ඔවුන්ගේ නිවේදනයේ තියලා තියෙනවා මේ ඉදිරි අවුරුදු 20 තුළ ඉන්දියාවේ වෙළඳපොළට ආසන 80 ඉඳලා 146 දක්වා ධාරිතාවය සහිත ගුවන් යානා 500ක් විතර ඕන වෙයි කියලා. ඉතින් මේ ඉක්මනින් මේ මාකට් එකට එන්න තමයි මේගොල්ලෝ අදානි සමාගමත් එක්ක එකතු වෙලා මේ ෆයිනල් ඇසෙම්බලි ලයින් එකක් එහෙ පටන් ගන්න හදන්නේ. ඉතින් කවුරුත් අර ස්ට්‍රැටජික් මූව්ස් කරනවනේ ඒගොල්ලෝගේ බිස්නස් වල. ඉතින් මම හිතනවා මේක ඉතාම හොඳයි. මේක අපේ ලංකාව පැත්තෙන් සමාධි ගත්තොත් අපිටත් ගොඩාක් හොඳයි. මොකද මේ වගේ කර්මාන්තශාලා විවෘත වුණාම අපේ ගුවන් යානා ඉංජිනේරුවන් මේ තාක්ෂණික ශිල්පීන් නැත්නම් ටෙක්නීෂියන්ස්ලා මේ ගොඩාක් අයට ලොකු chance එකක් හම්බ වෙනවා. මොකද ඉන්දියාව කියන්නේ අපිට ටිකක් ළඟින් තියෙන රටක්නේ. ඉතින් ඒකත් එක්ක ඉතින් මම හිතනවා මේ වගේ පටන් ගත්තොත් හොඳයි. හැබැයි අපි කොච්චර කතා කරත් අපි මේවා හරියට අල්ලා ගන්නවද කියන එක ගැනත් අපි ආපහු හිතන්න ඕනේ. දේව් මෑත කාලයේ ගොඩක් රටවල්වල ගුවන් සේවා ශාස්ත්‍රයේ දේවල් නිතරම යාවත් කාල වෙනවා. දැන් ලංකාවේ නැති වුණාට අනිත් රටවල්වල E-gates කියලා තාක්ෂණයක් හඳුන්වලා දීලා තියෙනවා. පසු කාලීනව ලංකාවට ඒක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ E-gates හරහා ගුවන් මගීන්ගේ සියලුම දේ පහසු කරලා දීලා තියෙනවා. මොකද්ද මේ E-gates කියලා කියන්නේ? කොහොමද ඒක ප්‍රයෝජනෙට අපි ගන්නෙ? ඔව් සමාධිය. ඇත්තටම මේ ගැනත් අපි මේ කතා කරන්න ආවේ පහුගිය දවසේ ලංකාවෙත් ඕක E-gates 4ක් අපිට අපිට පැමිණීමේ පර්යන්තය පිටත් වීමේදී නෙමෙයි අපි කොහේ හරි ගිහිල්ලා එනකොට අපිට දැන් E-gates 4ක් තියෙනවා. ඉතින් මේවට ඉංග්‍රීසි භාෂාවෙන් අපි automatic border control gates එහෙම නැත්නම් E-gates කියලා අපි හඳුන්වනවා මේවා.
පහුගේ 28 වෙනිදා අපේ ගුවන් සේවා අමාත්‍යවරයා ගිහිල්ලා මේ ගේට්ස් ටික විවෘත කරා. අපි ගොඩක් දැක්ක මේක සමාජ මාධ්‍යවල මීට කලිනුත්. මොකද ඒගොල්ලෝ ටෙස්ට් කරලා බැලුවා කට්ටිය යවලා. දැන් මං හිතන්නේ සියලුම දේවල් සම්පූර්ණ වෙලා. ඉතින් ඔවුන් තීරණය කරලා තියෙනවා මේක ජනතාවගේ ඔවා කිව්ව හරියටම හරි. මොකද මේ ගුවන් මගින් ගුවන් ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරන බොහෝ අයට කාලය ඉතාම වැදගත්. එක්ක ඒගොල්ලොන්ගේ ව්‍යාපාර කටයුත්තකට, එක්ක නැත්තම් මොනවා හරි අධ්‍යාපනික මොනවා හරි ට්‍රේන් වෙන්න මොනවා හරි. ඊට අමතරව ඔයා ඉතින් ලෙෂර් වලට ගියත් ඔයා ඉක්මනට යන්නනේ බලන්න. ඉතින් මේ තාක්ෂණයත් එක්ක මේව ඉක්මන් වෙන්න ඕනේ. ඉතින් අපි ටිකක් පස්සෙන් ඉන්නේ. හැබැයි මේවා සිංගප්පූරුව වගේ රටවල් දැන් අර ඩිටෙක්ෂන් වලිනුත් අපිට S2 ස්කෑන් කරලා යන්න පුළුවන් තාක්ෂණයක් හදලා තියෙනවා. නමුත් ඉතින් අපි සතුටු වෙන්න ඕන මේ අපිට මේ පරක්කු වෙලා හරි ලැබීම සම්බන්ධයෙන්. මේකට ගුවන් තොටුපොළ ගුවන් සේවා සමාගම වගේම අපේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ විදියටත් මැදිහත් වෙලා මේක ඇමරිකානු ඩොලර් මිලියන 8.4ක වියදමින් තමයි මේ e-gates ටික අපිට ලැබෙන්නේ. ඉතින් අපිට මේකේ තියෙනවා අර බෝවන රෝග වගේ හඳුනා ගැනීමේ පහසුකම් තියෙනවා කියලා. ඒක මට ඇත්තටම හරියටම බලන්න බැරි වුණා ඒක කොහොමද වෙන්නේ කියලා. නමුත් අපි මේ අර කලින් කතා කරපු මාතෘකාවටත් මේක අදාළයි. මොකද අර නීපා වගේ වෛරසයක් එනකොට යම්කිසි මේ මගින් මොන හරි දෙයක් ගන්න පුළුවන් නම් මම දන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ නිවේදනයේ තියෙනවා එහෙම. ඊටාම වැදගත් මම හිතන්නේ මේ වගේ කාලයක. ඊටත් අමතරව මේ අර වා කිව්වා කාරණය තප්පර 40ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාට එළියට එන්න පුළුවන් මේ කරා වගේ પાස්පෝර්ට් එක ස්කෑන් කරලා. ඉතින් මේ වගේ තාක්ෂණයෙන් ලංකාවත් ඉස්සරහට යනකොට ඉතාම සතුටුයි. විශේෂයෙන්ම ගුවන් තොටුපොළේ ආගමන ඉගමන දෙපාර්තමේන්තුවත් මේ නව පද්ධතිය ගේන්න සෑහෙන කාර්යභාරයක් කරා. ඉතින් ඔවුන්ගේ සේවයත් අපි අගය කරන්න ඕන. ටික ටික හරි ලංකාව ඉස්සරහට යෑම ඉතාම සතුටුයි. වගේම මට දැනගන්නට ලැබුණා පහුගිය දවස්වල අහන්නට ලැබුණා මේ අපේ පිටත් වීමේදීත් මේ වගේම ගේට්ස් 4ක් හම්බෙන්න යනවා කියලා. ඉතින් මේවා ඉක්මනට වුණොත් ඉතාම හොඳයි. දේව් අපි ගොඩක් කලාට දකින්නේ ගුවන් යානා ගුවන් ගත වෙනවා. නැත්නම් එයා හොස්ටර්ස්ලා, ගුවන් සේවිකාවන්, පයිලට්ස්ලා. හැබැයි මේ තිරයේ පිටුපස කාර්යභාරය එමටයිනේ. එතකොට ගුවන් සේවා නඩත්තු කටයුතු කියන්නේ වෙනම විෂයක් සහ මේකෙන් හොඳට earn කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමට අමතරව ලංකාවේ තියෙන එකම පෞද්ගලික නඩත්තු ආයතනය බලන්න ගුවන් සේවා අමාත්‍යවරයා නිරීක්ෂණයක යෙදিলা තියෙනවා. ඒ හා සම්බන්ධ වැඩිදුර විස්තර කතා කරනවා නම් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගියදා කොග්ගල පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෞද්ගලික ගුවන් යානා නඩත්තුව සහ අලුත් වැඩියා කිරීමේ ආයතනයක් වන සිලෝන් එරොනොටිකල් සර්විසස් හි නිරීක්ෂණ චාරිකාවක එක් වුණා. අමාත්‍යවරයා සමග මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය ලේකම් WWS මංගල මහතා, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා, අධ්‍යක්ෂක ජෙනරාල් කපිතාන් දමින්ද රඹුක්පැල්ල මහතා ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් සහභාගී වුණා. ඔව් සමාධි මේ සිලොන් එරොනොටිකල් සර්විසස් ආයතනය කියන්නේ ලංකාවේ ගුවන් යානා නඩත්තු කිව්ව හරියට හරි නඩත්තු කටයුතු සහ අලුත් වැඩියා කටයුතු කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පසුව තියෙන එක රාජ්‍ය ආයතනයක් නෙමෙයි, මේක පෞද්ගලික ආයතනයක්. ඔවුන් කාලයක ඉඳලා මේ අපි කවුරුත් දන්නවා මේ ලෝකයේ විශාලතම සීප්ලේන් ඇනිය තියෙන්නේ, ගුවන් යානා ඇනිය තියෙන්නේ මේ මාලදිවයිනේ ට්‍රාන්ස් මෝල්ඩීවියන් එයාර්වේස් කියන සමාගම. එහෙම නැත්නම් TMA කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. උන්ට තියෙනවා අර සීප්ලේන්ස් 66ක්. මේ ඊයේ සතියේ තමයි 66 වෙනි ප්ලේන් එක ගෙනාවේ. ඉතින් මේ TMA එකේ ගුවන් යානා නඩත්තු සහ අලුත් වැඩියා කටයුතු කිරීම වෙනුවෙන් මේ සිලොන් එරොනොටිකල් සර්විසස් කියන ආයතනයේ දීර්ඝකාලීන ගිවිසුමකට එළඹගෙන තියෙනවා. ඔවුන්ගේ නඩත්තු කටයුතු බොහොමයක්ම මේ ලංකාවේ කොග්ගල මේ දැනට මේ ආයතනය කේන්ද්‍ර කරගෙන තියෙන කොග්ගල ඉඳලා තමයි මේ ගොඩාක් කටයුතු වෙන්නේ. ඉතින් මේ වැවිලා ලංකාවට ඩොලර් ගේන ක්‍රම තමයි. ඒ කියන්නේ අපි දකින්නේ වා හරියටම කිව්වා අපි ගුවන් නියමුවෝ
ලස්සන කෑල්ලනේ දකින්නේ. හැබැයි මේ පිටිපස්සේ ඉන්නවා ගුවන් යානා ඉංජිනේරුන්, තාක්ෂණික ශිල්පීන් මේ හා සම්බන්ධ ගොඩාක් අය ඉන්නවා. ඉතින් අර අපිට අහුවෙන්නේ නැති ලස්සන කෑල්ල අල්ලගෙන ඒ වගේන් සෑහෙන වැඩක් කරන මිනිස්සු ලංකාවෙත් ඉන්නවා. ඉතින් මේ සිලෝන් එරොනොටිකල් සර්විසස් කියන්නේ එයින් එක් ආයතනයක්. කොග්ගල තමයි ඔවුන්ගේ ප්‍රධාන ආයතනය පිහිටවල තියෙන කොග්ගල ගුවන් තොටුපළ ආසන්නයේ. මොකද ගුවන් යානයක් එනවනම් ගුවන් තොටුපළක් තියෙන්න ඕනේ. ඉතින් එතන කොග්ගල රන්වේ එකට ලෑන්ඩ් කළා. මොකද ඒගොල්ලන්ට ගේන්නේ අර ට්වින් ඔටර්ස් කියන ඒගොල්ලෝ ඇවිල්ලා අර මාස්ටර් කරලා තියෙන ට්වින් ඔටර්ස් කියන ගුවන් යානා නඩත්තු කරන්න. ඉතින් මේ TM එකට අමතරව මම දන්න විදියට ඒගොල්ලෝ කැනේඩියානු මේ ට්වින් ඔටර් ඩී හැවිලන්ඩ් ට්වින් ඔටර් කියන ගුවන් යානා මාදිලියේ එක්ස්පර්ට්ස්ලා විදියට කටයුතු කරනවා. සේවකින් 200කට වැඩි ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා. අර සද්ද නැතුව වැඩක් කරන ආයතන ලංකාවේ තියෙනවනේ. මේ මම හිතන්නේ මේ ඒ වගේ එක ආයතනයක්. ඉතින් අපි ඇත්තටම අමාත්‍යවරයා මේ කරපු කාර්යභාරය ඉතාම වටිනවා. මොකද ඔවුන් තමයි මේ වගේ කටයුතු දිරිගැන්වීම හරහා තමයි අපේ මේ රටේ තියෙන ඩොලර් ප්‍රශ්නයට හොඳ පිළිතුරක් ලැබෙන්නේ. මොකද අර මම කලිනුත් කිව්වා මේ ගුවන් සේවා ක්ෂේත්‍රය කියන්නේ ඩොලර් උල්පතක්. එතකොට මේ ඩොලර් ගේන්න පුළුවන් ක්‍රම තමයි මේ නඩත්තු කටයුතු අපි හිතුවේ නැතුණාට මේව ගොඩාක් සල්ලි වියදම් වෙන වැඩ. ඉතින් ඒගොල්ලෝ නිහඬව කාර්යභාරයක් කරනවා මම කිව්වා වගේ. ඉතින් ඊට අමතරව අමාත්‍යවරයා කිව්වා මම ඒ වීඩියෝ එක අපි දාමු බලන්නත්. මේ එතුමත් පුදුම වුණා මේ වගේ ආයතන ලංකාවේ තියෙනවා කියලා දැකීම. මොකද ගොඩක් අපි දකින්නේ මේ ඒවියේෂන් කොළඹ ඇතුළේනේ එක්කෝ කටුනායක එයාපෝට් එකේ තියෙනවනේ නැත්තම් එතන පොඩ්ඩක් හරි අවුල් නම් රත්මලානේ. එතනින් යා ඒවියේෂන් නෑ මත්තල අපි දකින්න ඉතින් ඒකට බැන ඉන්නවා මේ ප්ලේන් යන්නේ නැහැ කියලා. ඉතින් මේ කොග්ගලේ ඉඳලා මේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට විශාල කාර්යභාරයක් කරනවා. ව්‍යවසායක සම්පත් රණවීර කියන මහත්මයෙක්ට තමයි මේ ආයතන කියන මහත්මයාට තමයි මේක අයිති. ඊට අමතරව අපේ ගොඩාක් 200ක් විතර වැඩ කරනවා. ඊටාම මම හිතනවා රජය මේ වගේ කටයුතු දිරිගැන්වීම හරහා අපිට මෙවැනි තව දේවල් නිර්මාණය කරන්න පුළුවන් නම් අපේ රට අර ගොඩාක් වෙලාවට අපි කියන්නේ ගුවන් සේවා ක්ෂේත්‍රය කියන්නේ රටක ෆේස් එක. රටට එන්නේ මේ ගුවන් සේවා පාවිච්චි මොකද අපි නැව් මාර්ගයෙන් යන්නේ හරි කලාතුරකින් නෙවෙයි. ඉතින් මේ වගේ කටයුතු වලට උදව් කිරීම ඉතාමත්ම ධනාත්මක දෙයක් විදිහට තමයි මම මේ රජයේ විදිහට දකින්නේ. වුන් යම් දේවල් අඳුනාගෙන අර නිච් මාකට්ස් අඳුනාගෙන ඒවට ගිහිල්ලා කතා කරලා කොහොමද උදව් කරන්නේ කියලා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ ගියා වගේම ඒ අදාළ ආයතන වලට උන්ට පුළුවන් පහසුකම ඉදිරියේදී ලබා දෙයි කියලා. ඒ තුලින් තමයි අපේ රටේ මේ ගුවන් සේවා ක්ෂේත්‍රය මේ දියුණු කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඉතින් ගොඩක් හොඳ දෙයක්. අපි අමාත්‍යවරටත් සිවිල් ගුවන් සේවා අධිකාරී සභාපති අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු ඒ සියලුම දෙනාටවත් ස්තුතිවන්ත වෙනවා මෙවැනි ධනාත්මක දේවල් වලට සහාය ලබා දීම සම්බන්ධයෙන්. තවත් සුවිශේෂී කාරණාවක් වාර්තා වෙනවා. ඉතියෝපියාව ඩොලර් බිලියන 12.5ක වියදමින් අප්‍රිකාවේ විශාලතම ගුවන් තොටුපළ ඉදිකිරීමට ආරම්භ කරලා තියෙනවා. දේව් ඉතියෝපියාව කිව්වට පස්සේ දේවට සාමාන්‍යයෙන් මොන වගේ අදහසක් දොළුවට එන්නේ? මට එන්නේ ඉතින් අර අපි ටීවී එකේ ගොඩාක් දකින්නේ සමාජයේ මේ අර ගොඩාක් කන්න නැතුව හිටපු රටක් ගොඩාක් දුප්පත් මිනිස්සු ඉන්න රටක් නේ. දැන් අපි වුණත් Google විතරට ඉගෙනගෙන තියෙන්නේ මන්ද පෝෂණයෙන් පෙළෙන රටක් වුණා මතක් වෙන්නේ අපිට ඉතියෝපියාව. හැබැයි මේ මතේ සම්පූර්ණයෙන්ම වැරදි. අපි හිතන්නේ උපත් මරණ අනුපාතිකය වැඩි රටක් විදිහටනේ අපි ඉතියෝපියාව මෙතෙක් කාලයක් දැක්ක. ඉතින් ඒ හැමදේම පසු කරේම අපේ රටටත් වඩා ඉදිරියට ගිහිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඉතියෝපියාව තමයි අප්‍රිකානු මහද්වීපයේ විශාලතම එයාලයින් එක තියෙන්නේ කියලා සඳහන් වෙනවා. ඉතින් මොවුන් අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ. මොකද්ද මේ එයාපෝට් එකේ කතාව? ඔයා කිව්ව හරියටම හරි. දැන් අර අපිට ඉතියෝපියාව කිව්වම තාම අපි හිතාගෙන ඉන්නේ අර 2000 මුල් කාලේ 1990 ගණන් වල කතන්දරේ. ඉතින් මේ ඉතියෝපියාව අර කිව්වා වගේම ඒගොල්ලෝගේ අප්‍රිකා මහද්වීපයේ විශාලතම ගුවන් තොටුපළ ඉදිකිරීමේ වාර දූර වගකීම පහුගිය දවස්වල බාරගත්තා. මං මේ ඉතියෝපියාව ගැන කියද්දි අපි ඉතියෝපියන් එයාලයින්ස් ගැන කියන්නේ නැතුවම බෑ සමාධි. මොකද මේ ඉතියෝපියානු ගුවන් සේවය සතුව මේ වෙද්දි ගුවන් යානා 168ක් තියෙනවා. ඊටත් අමතරව මේ
එතනින් එහාට ගිහිල්ලා මේ ඉස්සරහ අවුරුදු 5 ඇතුළත ඒගොල්ලෝ ගුවන් යාන 90ක් ඇඳවුම් කරලා තියෙනවා. ඉතින් ගුවන් යාන 250කට වැඩි වෙනවා තව අවුරුදු 5ක් යද්දී. ඉතින් ඒගොල්ලොන්ගේ GDP එකට 106ක දායකත්වයක් දෙනවා මේ ඉතියෝපියන් එයාලයින් එක විදිහට. ගුවන් සේවා ශේෂ්ත්‍රය විදිහටත් 15ක 12ක වගේ දායකත්වයක් දෙනවා. ඉතින් මේ ඉතියෝපියාව ගොඩනැගෙන්න මේ අද තියෙන මේ ආර්ථික ස්ථාවරභාවය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ ඒගොල්ලොන්ගේ එයාලයින් එක. ඒගොල්ලෝ ස්වදේශිකයින් පාවිච්චි කරා ගුවන් සේවය දියුණු කරන්න මුලින් කිසිම විදේශිකයෙක්ට අවස්ථාව දුන්නේ නැහැ. අර ඒගොල්ලන්ගේ ගුවන් සේවය සම්පූර්ණයෙන්ම දියුණු කරේ ස්වදේශිකයෝ. එයාපෝට් එකට යන ලයින් එකට ජොබ් එකකට යනවා නම් හැම තිස්සෙම ඒගොල්ලොන්ගේ රටේ මිනිස්සු තමයි ඒගොල්ලෝ ප්‍රොමෝට් කරේ. ඉතින් එහෙම ආපු අමාරු ගමනකින් අපිට හිතා ගන්නත් බෑ. මම නිකන් පොඩි ස්ටැට් එකක් කියන්නම් ඔයාලට මේ 1998 දී මම මේ කියන්නේ එයා ලංකා ගුවන් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවය බවට පත් කරද්දී අපිට ගුවන් යාන 12ක් විතර තිබුණා. මට හරියට මතක නැහැ. එතකොට ඉතියෝපියානු ගුවන් සේවය ඒගොල්ලෝගේ ડોමෙස්ටික් මාකට් එකක් තියෙන නිසා ගුවන් යාන 25ක් විතර තිබුණා. ඒ කියන්නේ පොඩි ගුවන් යාන මේ කවලමේ. 2026 වෙද්දී අපිට ගුවන් යාන 23යි තියෙන්නේ. අපේ ශ්‍රී ලංකන් අපේ මේ ප්‍රධාන ගුවන් සේවයනේ අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි දෙගුණයක් වෙලත් නැති පාටක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තව එකක් ඕන ඩබල් වෙන්නත් ෆ්ලීට් එක. ඒ කියන්නේ 24ක් වෙන්න. හැබැයි ඉතියෝපියානු ගුවන් සේවය ගුවන් යාන 25 30 මේ වෙද්දී 168ක් කරගෙන තියෙනවා. 6 ගුණයක් 5 ගුණයක් විතර වැඩි වෙලා. අපිට කොහෙද අවුලක් වුණේ කියලා අපි මේව බලලා අපි හිතන්න ඕන. ඉතියෝපියාවට අපේ තාම මිනිස්සු හිතාගෙන ඉන්නවා ඉතියෝපියා දුප්පත් රටක් කියලා. මේ අඩිස් අබාබා කියන ප්‍රධාන එයාපෝට් එකේ ඒගොල්ලෝගේ අඩිස් අබාබායි බෝලි කියන එයාපෝට් එක ඒගොල්ලෝගේ උපරිම මගීදාරිතාවයට ළඟා වෙන්නේ තව අවුරුදු 3කින්. ඒගොල්ලෝ දැන් පටන් ගන්නවා අලුත් එයාපෝට් එකක් හදන්න. මම තව උදාහරණයක් කියන්නම්. 2018 17-18 වෙද්දි තමයි අපේ කටුනායක ගුවන් තොටුපොළේ උපරිම මගීදාරිතාවය පහු කරන්නේ. ඒ කියන්නේ කටුනායක එයාපෝට් එක හදලා තියෙන්නේ මගින් මිලියන 6ක් හසුරවන්න පුළුවන් විදියට. ඒක පහු කරනවා 2020ට කලින්. අපි තාම මේ එයාපෝට් එකේ වහලේ හැඩේ ගැන ෆයිට් කරනවා. ඒක නෙළුම් මලද කෙසෙල් කොලේද අපිට තියෙන ප්‍රශ්න මේවා. ඒගොල්ලෝ අප්‍රිකානු මහද්වීපයේ ලොකුම එයාපෝට් එක හදන්න මුල්ගල් තියෙනවා. ඒකට විශාලතම දායකත්වය දෙන්නේ ඉතියෝපියානු ගුවන් සමාගම. ඉතින් ඒ රටේ නායකයෝ ලීඩ් කරනවා. මම අර කලිනුත් කිව්වා වගේ මේ ගුවන් සේවාව රටක ෆේස් එක. ඒ ෆේස් එක දියුණු කරනවා. ඉතියෝපියාව ඉස්සරහට යනවා. අපි දකිනවා බෝයින් 787 අලුත්ම ගුවන් යාන. එයාබස් 350 900 මාදිලිය අලුත් මේක 1000 350,000 ගුවන් යාන ඇනවුම් කරනවා. මේ කරන වැඩ අපිට හිතා ගන්නත් බෑ. අපි 350 අපි ඇනවුම් කරපු ඒවා කැන්සල් කරලා ඒවට නඩු කියනවා. ඉතින් අපිට කොහේ හරි අවුලක් වෙලා තියෙනවා. ඉතින් මේවා කතා කරාම හරිම දුකයි අපේ ඒවියේෂන් ගැන. ඉතින් මම අවසානෙත් කියන්නම් මේ අලුත් එයාපෝට් එක අඩිස් අබාබා වලින් ටිකක් එහයින් ඒගොල්ලෝ හදන්නේ කිලෝමීටර් 30ක් 40ක් එහයි. ගුවන් යාන එකපාර 270ක් නවත්තන්න පුළුවන්. ගුවන් ධාවන පත 4ක් තියෙනවා. පැසෙන්ජර්ස්ලා මිලියන 110ක් හසුරවන්න පුළුවන් සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ඉවරුනාම මේ මිලියන 110ක්. මේ ඊට පස්සේ ඔය වගේ ගොඩාක් ලොකු වැඩක් තමයි ඒගොල්ලෝ කරන්නේ. අපි ලොකු වැඩ හිතන්නෙත් නැහැ. අපි ලොකු වැඩ වලට අත දාන්න යන්නෙත් නැහැ. අපි අර පොඩි කොටුවක සීමා වෙලා පොඩි අවුලක ඉන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි බලමු ඉතින් වෙන රටක දෙයක් ගැන දැක්කම උනත් ඉතින් අපිට සතුටක් ඇති වෙනවා මේ වගේ ලස්සන දේවල් දකිද්දී. ඉතින් දේව මම අවසාන කාරණාව විදිහට තෝරගෙන තියෙන්නේ බොයින් සමාගමේ වාර්තාවක් සම්බන්ධයෙන් කතා කරන්න. එතකොට 2044 වන විට ඉන්දියානු සහ දකුණු ආසියානු ගුවන් සමාගම් වලට නව ගුවන් යාන 33000ක් පමණ අවශ්‍ය වෙලා තියෙනවා. මේ ගැන ඔබට මොකක්ද ඔබගේ අදහස? ඔව් සමාධි මේ හොඳයි මේ කැලල තෝරගත් එක. මොකද මේක තමයි අපිට ලැබිලා තියෙන අලුත්ම වාර්තාව. මේ බොයින් සමාගම සාමාන්‍යයෙන් වාර්ෂිකව ඒගොල්ලන්ගේ මාකට් අවුට්ලුක් එක මේ මාකට් රිපෝට් එකක් එලි දක්වනවා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පුරෝගතනය කරනවා. ඒ කියන්නේ ෆෝකාස්ට් එකක් විදිහට හදනවා
ඊළඟ අවුරුදු 20 මොන වගේ වේවිද කියලා. ඉතින් ඒකත් එක්ක මේ මම අර කලින් කිව්වා වගේ කමර්ෂල් මාකට් අවුට්ලුක් එක එහෙම නැත්නම් CMO එක කියලා ඒගොල්ලෝ එලි දක්වනවා සාමාන්‍යයෙන් සෑම වසරකම ජනවාරි මාසේ 2044 අවුරුද්ද වෙදී කියන අවුරුදු 20කින් 18කින් විතර මේ ගුවන් යානා 3300ක් විතර අවශ්‍ය වෙයි කියලා කියනවා මේ අපේ කෑල්ලට. ඒ කියන්නේ මේ දකුණු ආසියානු ගුවන් සමාගම් වලට සහ ඉන්දියාව. ඉතින් දකුණු ආසියාව කිව්වහම මේ අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ වගේම ලොකු කාර්යයක් කරන්නේ නැහැනේ සමහරදී. මේකේ ලොකු කාර්යභාරයක් කරන්නේ මේ ඉන්දියානු ගුවන් සමාගම්. අපි ගත්තොත් ඉන්ඩිගෝ, අපි ගත්තොත් එයා ඉන්දියා මේගොල්ලෝ ගුවන් යානා ඇනවුම් කරන්නේ අර අපි නිකන් කඩේට ගිහින් එළවලු ගන්නවා වගේ. ඒ කියන්නේ 500, 600 ඒ වගේ ලොකු නම්බර්ස් වලින්. ඉතින් මේගොල්ලෝ ඒ රිපෝට් එක මේ පාර ස්පෙෂල් කෑල්ලක් වෙන් කරලා තියෙනවා දකුණු ආසියාව සහ ඉන්දියාව කියලා. ඉතින් එතකොට ඔයා හිතා ගන්න අපේ පැත්ත කොච්චර වැදගත්ද කියලා. ඉතින් මේකත් එක්ක මට කියන්න පොඩි කෑල්ලක් තියෙනවා. අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කලින් හිටියා මේ මෑතක් වෙනකන් හිටියා CEO කෙනෙක්. එහෙම නැත්නම් Chief Executive Officer කෙනෙක් රිචඩ් නටාල් කියලා මහත්මයෙක්. ඔහු සුදු ජාතිකේ. මට මතක් වෙනවා ඔහු කියපු කතාවක් මේ ඔහු කියනවා මේ ඉන්දියාවට අපි පැය 2යි තියෙන්නේ. පැය 2ක් එකහමාරකින් අපිට ළඟා වෙන්න පුළුවන්. තියෙන වෙරළ තීරයේ තියෙන ලස්සනම විදේශ රට. මොකද ඉන්දියාව ඇතුලේ වෙරළ තිබුණාට ඒගොල්ලෝගේ රටේමනේ. ඉතින් ඒගොල්ලෝ ආසයි වෙන රටකට යන්න. ඉතින් ලංකාව තමයි ළඟම තියෙන ලස්සනම රට. අපේ රටේ දේවල් බලන්න තියෙනවා. ඉතින් ඉන්දියාවෙන් එන සංචාරකයන් ප්‍රමාණය මේ අවුරුද්ද බැලුවොත් නිකන් ලක්ෂ 5ක් විතර. අපිට එහෙම නැත්නම් මේ එක්සත් රාජධානිය UK එහෙම නැත්නම් අපි එංගලන්තයේ මේ පැය 11ක් විතර ෆ්ලයි කරන්න තියෙනවා. එහෙන් එනවා ලක්ෂ 2කමාරක් විතර. එතකොට එයා ප්‍රශ්නයක් අහනවා ඇයි අපිට මේ හරිනම් ඉන්දියාව මීට වැඩිය ගොඩාක් වැඩි වෙන්න ඕනේ. පැයයි යන්න තියෙන්නේ ටක් ගාලා ගිහින් එන්න පුළුවන්. හැබැයි ලක්ෂ 5යි එන්නේ අර පැය 11ක දුර ගෙවාගෙන ලක්ෂ 2කමාරක් විතර ලංකාවට එනවා. ඉතින් අපි අර පිච් කරපු එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේම අපිට ගුවන් යානා හිඟකමක් තිබුණා ඉන්දියාවේ ගමනාන්ත වෙත ගමන් කරන්න. ඒ වගේම මේ ඉන්දියාව ගත්තාම ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රටනේ 1.4 බිලියන් 1.4ක ජනගහනයක් ඉන්නවා. මම ඔහු කියපු ඒ වගේම කියන්නම්. ඒ කියන්නේ මේක නොම්බර විදියට ගත්තාම ඉන්දියාවේ මිලියනයකට තියෙනවා ගුවන් යානා භාගයක්. ඒ කියන්නේ මේ ජනගහනයෙන් රටේ තියෙන ගුවන් යානා ප්‍රමාණය බෙදුවම ඉන්දියාවේ මිලියනයකට තියෙන්නේ ගුවන් යානා භාගයයි. ලංකාවට එකක් තියෙනවා. මිලියන 23යි අපේ ජනගහනය. ප්ලේන් තියෙනවා 23යි. එතකොට අපි හරියටම බෙදෙනවනේ. එතකොට එකයි. මේක චීනය ගත්තොත් මිලියනයකට ප්ලේන් 3ක් තියෙනවා. මේක ඇමරිකාව ගත්තොත් ඒගොල්ලෝ ගොඩාක් දියුණුයිනේ. එතකොට ප්ලේන් 30ක් විතර තියෙනවා මිලියනයකට. ඉතින් එයා දාපු ලොජික් එක තමයි ඉන්දියාවේ අපිට ගොඩාක් ඉඩක් තියෙනවා. මොකද මිලියනට ප්ලේන් භාගයයි. අපේ එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ලොකු අවස්ථාවක් තියෙනවා ඉන්දියාවට මේ අපේ ප්‍රොඩක්ට් එකක් විකුණන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙන්න පුළුවන්. අලුතෙන් එන එකක් වෙන්න පුළුවන්. ඉන්දියාව විශාල මාකට් එකක් නේ. කියන්නේ රටක් විදියට පුදුම වේගයෙන් ආර්ථිකය දියුණු වෙනවා, ගුවන් සේවා ශාස්ත්‍රය දියුණු වෙනවා, නඩත්තු කටයුතු අපි කලින් කතා කරේ අර අදානිලා එම්බ්‍රයර් කම්පැනි එක ගේනවා. ඒ වගේ මේ ඊටාම වේගයෙන් ඉස්සරහට යනවා. ඉතින් අපි මේ අවස්ථාවන් ගන්නවද කියන එක සැකයක්. මොකද අපි හැමදාම කතා කරනවා සමහර දේවල්. අවාසනාවට මේ මාතෘකා කතා කරපු ඒ රිචඩ් නටාල් කියන මහත්මයාත් මේ වෙලාවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නැහැ. ඔහු සුදු ජාතිකයෙක් වුණු නිසාම ඔහුට යන්න වෙනවා එක අවස්ථාවක. ඔහු මේ විදි පිලිපීන ගුවන් සේවයේ ගුවන් යාන 82ක් තියෙන සමාගමක් ඔහුට පඩි ගෙවලා ගන්නවා. ඒකේ වයිස් ප්‍රෙසිඩන්ට් කළා. ලොජිකලි කතා කරපු මිනිසෙක් මේ වගේ පොඩි කොන්සෙප්ට් එකක් දුන්නා. අපිත් මේවට ආස වුණා. යා කතා කරන විදිහට නම්බර 1 මේ තියෙන අවස්ථාවල් ගැන කතා කරා. අපිත් දේවල් ඉගෙන ගන්නවා ඒ වගේ අයගෙන්. ඉතින් අපි හැමදාම කතා කරනවා. ඉතින් අර වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මම අවසාන වශයෙන් කියන්නම් මේ බෝයින් පුරෝගතනය කළා තියෙනවා මේක ලංකාවේ අපේ අනාගත පරම්පරාවට හොඳ අවස්ථාවක් වේවි මේවා
දැනගෙන තියෙන එක ඉන්දියාව සහ දකුණු ආසියානු ගුවන් සේවා කර්මාන්තයට ඉදිරි දශක දෙක තුළ ගුවන් නියමුවන් 45,000ක් ඕන වේවි. කාර්මික ශිල්පීන් එහෙම නැත්නම් ටෙක්නීෂියන්ස්ලා 45,000ක් ඕන වේවි. කැබින් ක්‍රූ එක 51,000ක් ඕන වේවි. ඔයාලටත් තියෙනවා සමාධි අවස්ථාව. මේ ඔක්කොම එක නව වෘත්තිකයන් 1,50,000ක් විතර ඕන වේවි කියලා කියනවා. ඉතින් අපේ අනාගත පරම්පරාවට යම්කිසි විෂන් එකක් ඇතුව වැඩ කරලා ආසාව තියෙනවා නම් මේ අවස්ථාවන් ගොඩක් තියෙනවා. අපි ඒක අල්ලගන්න try කරමු. ඉතින් මේ වැඩසටහන අවසානයේ මම හිතනවා ගුවන් සේවා ශාස්ත්‍රය සම්බන්ධව ඔබ යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. තව දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට Aviation Voice අපි සමුගන්නවා. ඉතින් අපිත් එක්ක එකතු වුණාට දේව් සමරජීව ඔබට බෙහෙවින් ස්තුතියි. ස්තුති සමාධි.